හරි. අපි දැන් බලමු සූත්‍ර භාවිතයෙන් කොහොමද සුළු කරන්නේ කියලා. ඉස්සෙල්ලාම සූත්‍ර ලියා ගන්න ඕනේ. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4යි ac බෙදීම 2a. හරිද? ඊට පස්සේ දැන් අපි abc දාගන්න ඕනේ. ඒක ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙලට දාගත්තා නම් හරි. x කියන්නේ a ඊට පස්සේ b c. හරිනේ? දැන් අපි පැත්තකින් ලියාගමු. ඒ කියන්නේ x ට කලින් ඉලක්කමක් නැහැ. ඒ නිසා ඒක 1. b කියන්නේ 7 සංඛ්‍යාතත් එක්කම ලියන්න ඕනේ ඍණ 7. ඊට පස්සේ c ඒක සංඛ්‍යාතත් එක්ක ඍණ 3. දැන් වැඩ එච්චරයි. දැන් ඒක ආදේශ කරන්න තියෙන්නේ. හරි. අපි ඒක ආදේශ කරමු. ඍණ b කියන්නේ ඍණ 7. ඍණ 7 ඊට පස්සේ ධන හෝ ඍණ b වර්ගයේ තියෙන ඍණ 7 වර්ගය ඍණ 4 ගුණ කිරීම a කියන්නේ 1 ගුණ කිරීම c කියන්නේ ඍණ 3 බෙදීම දෙවරක් 1 2යි. ඊට පස්සේ දැන් අපි මේක සුළු කරමු. ඍණයි ධන 7 ධන හෝ ඍණ 7 වර්ගය ධන 49යි ඍණයි ධනයි 4 වරක් 3 12යි 12 වරක් 1 12යි එහෙනම් ධන 12යි බෙදීම දෙවරක් 1 2යි. ඊට පස්සේ දැන් ආයෙත් ධන 7 ධන හෝ ඍණ 49යි 12යි එකතු කරාම කීයද? 61යි. 61 බෙදීම 2. ආයෙත් ධන 7 ධන හෝ ඍණ දැන් වර්ගමූල 61ට මෙතන උත්තරයක් දීලා තියෙනවා. කීයද? 7.8යි. 7.8යි. බෙදීම 2. මේක කොටස් දෙකකට බෙදා ගන්නවා. ධන 7 ධන 7.8 බෙදීම 2 හෝ ධන 7 ඍණ 7.8 බෙදීම 2. හරිද? දැන් 7යි 14.8 බෙදීම 2 සමානයි 7.4 හෝ 7.8. ඒ කියන්නේ 7.0ෙන් 7.8ක් 10 මෙතන බිඳුව ඒ නිසා මෙතන එකක් ගන්නවා 10ක් වෙනවා 10න් 8 ගියාම 2යි. මෙතන 6යි 6න් 7 ගියාම ඍණ 1යි. ඍණ 1.2. ඒක දෙකෙන් බෙදුවම 1.2 එනවා. බෙදුවම අපිට උත්තරයක් එනවා ඍණ ලඝු ගණක භාවිතයෙන් සුළු කරන්න කොහොමද කියලා බලමු. මේකේ තියෙන්නේ වර්ගමූල 3.254 ගුණ කිරීම 0.0543 ගණය. හරි. ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ LGX සමානයි. මෙතන වර්ගමූලයක් තියෙනවා. මෙතන වර්ගමූලයක් තියෙන නිසා ඒක භාගය ගුණ කිරීම LG දශමට ඉස්සෙල්ලා සංඛ්‍යා කීයද කියලා බලන්න ඕනේ. ඒකෙන් එකක් අඩු කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ දශමයට ඉස්සෙල්ලා පූර්ණ සංඛ්‍යා 1යි. ඒකෙන් එකක් අඩු කරාම 0.0. ඊට පස්සේ ලඝු ගණක පොත අරන් 32.54 32.54 කීයද කියලා හොයන්න ඕනේ. අපි බලමු 32.54 කීයද කියලා. 32 32.54 හරි. මෙතන 32 තියෙනවා. මේ 32 5 51.19ට අපි එකතු කරන්න ඕනේ 5ක්.
51යි 24ක් එනවා. එහෙනම් 51යි 24යි. මෙතන ගුණ කිරීමක් තියෙනවා. ඒ නිසා අපි ඒක මොනවද කරගන්න ඕනේ? ධන. ගුණ කිරීමක් આવොත් ධන, බෙදීම આવොත් ඍණ. ඊට පස්සේ මේකට ගණයක් තියෙනවා. එහෙනම් ගුණ කිරීම 3 ගුණ කිරීම ඊට පස්සේ බිංදු 2යි බිංදු 2 නම් මොනවද දාන්න ඕනේ? LG දාන්න ඕනේ. LG දාලා මොනවද දාන්න ඕනේ? බිංදු 2 නම් ව්‍යුති 2 ව්‍යුති 2යි. ඊට පස්සේ බලන්න ඕනේ 54 3 කීයද කියලා. 54 3 73යි 48යි. 73යි 48යි. 73යි 48යි. හරිද? ඊට පස්සේ 51යි 24 දෙකෙන් බෙදුවම ඒ කියන්නේ භාගය 0.51යි 24 බෙදීම 2 කියලා බෙදමු. බිංදුවට නෑ දශම 5ට 2යි 4යි 1ක් ඉතුරු 11යි. එහෙනම් 11ට 5 2 ඒවා 5යි. දෙවරක් 5 10යි 1ක් ඉතුරු යට ගෙනාවා 12යි 12 දෙකෙන් බෙදුවම 6යි 12යි බිංදුවයි 4 ගෙනාවා 4 2 ඒවා 2යි 0.25යි 62යි 2යි 5යි 6යි 2යි. ඊට පස්සේ ධන ව්‍යුති 2 7 3 48 ගුණ කිරීම 3. හරිද? 8 වරක් 3 24යි 2ක් ඉතුරුයි 3ක් 4 12යි 2යි 14යි 1ක් ඉතුරුයි 3ක් 3 9යි 1ක් ඉතුරුයි 10යි 1ක් ඉතුරුයි 3ක් 4 21යි 1යි 22යි 2ක් ඉතුරුයි. දැන් කොහමද 3 වරක් 2 කීයද? 3 වරක් ව්‍යුති 2 3 වරක් ව්‍යුති 2 ව්‍යුති 6යි ව්‍යුති 6යි ධන 2යි ව්‍යුති 4යි. තේරුණාද? ඊට පස්සේ ව්‍යුති 4යි 20යි 2.44. හරිද? ඊට පස්සේ දැන් මේ ටික එකතු කරන්න තියෙන දැන් 2යි 4යි 6යි 6යි 4යි 10යි 1ක් ඉතුරුයි 5යි බිංදුවයි 5යි 1යි 6යි 2යි 2යි 4යි 4යි. ඊට පස්සේ ව්‍යුති 4යි බිංදුවයි ව්‍යුති 4මයි. දැන් මේක ඇන්ටිලොක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇන්ටිලොක් කියලා ඉස්සර ලියලා ඒක වරහන් ඇතුලේ ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් ලඝු ගණක වගු අරන් 46.6 හොයන්න ඕනේ. 46.6 46.6 මෙතන තියෙනවා 28 8යි 28 නම් අපි කීයක් එකතු කරගන්න ඕනද? 28 මෙතන 12ක් තියෙනවා. ඒකෙන් උත්තරේ 28යි 8යි 7යි. හරිද? ඊට පස්සේ මෙතන 4ක් තියෙනවනේ. මේ 4ට එකක් එකතු කරාම 5යි. ව්‍යුති 5 කියන්නේ බිංදුවේ 5ක් ඉස්සරහට දාන්න ඕනේ. 5ක් දාලා පළවෙනි බිංදුවට පස්සේ දශමයක් දැම්මා. එච්චරයි. 2 බෙදීම 12 ධන 6 බෙදීම 18 ඍණ වරහන් ඇතුළේ 1 බෙදීම 6 බෙදීම 4 බෙදීම 12. ඔයාලට මතකද 1 බෙගු ද වරහන ප්‍රකාශන බෙදීම ගුණ කිරීම ධන ඍණ. මේ අනුපිළිවෙල තමයි අපි සුළු කණකොට හදාගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලම වරහන් තියෙනවද කියලා බලනවා. තියෙනවද? ඔව්. එහෙනම් ඒක ඉස්සෙල්ලා සුළු කරමු. 6න් 1 බෙදීම 12න් 4. මේක සුළු කරන්න ඕන නම් මොන පරයද ගන්න ඕනේ? පරස්පරය. 6න් 1
ගුණ කිරීම 12 4 6ට 12 ඒවා කපන්න පුළුවන් 2යි ඊට පස්සේ 2 බැදීම 14 7න් 1යි හරිද ඊට පස්සේ 7න් 1 18න් 6 දැන් 12 2 ඊට පස්සේ මොනවද තියෙන්නේ ඉන් ප්‍රකාශන මෙහි තියෙන ප්‍රකාශන නැහැ ඊට පස්සේ බෙදීම තියෙනවද නැහැ ඊට පස්සේ ගුණ කිරීම තියෙනවද නැහැ ඊට පස්සේ ධන ධන තියෙනවා එහෙනම් මේ දෙක ඉස්සෙල්ලා සුරු කරගෙන ඉමු ඒ කියන්නේ 12 සහ 18 පොදු පදය ගන්න ඕනේ 12 සහ 18 2 6යි 9යි 2 3යි 9යි 3 එම් තමයි එන්නේ 3ක් 3 9යි 9ක 18යි 36ක් එනවා 36යි 12 36 ගන්න ඕන කියෙන් ගුණ කරන්න ඕනද 3ෙන් එහෙනම් උඩ එක 3ෙන් ගුණ කරන්න ඕනේ 2 3 6යි ධන 18 36 ගන්න දෙකෙන් ගුණ කරන්න ඕනේ එහෙනම් 6 දෙකෙන් ගුණ කරනවා 12යි එහෙනම් 36න් 18 කියලා උත්තරයක් ලැබෙනවා මේක දැන් තිබු උත්තරේ නැහැ ඊට පස්සේ මෙන්න මෙතන ඍණ 7න් 1 36යි 7යි අපි කුඩා පොත ගුණාකාරය ගන්න ඕනේ 36 සහ 7 දෙකෙන් බෙදුවම 18න් 7යි දෙකෙන් බෙදුවම 9න් 7යි 3ෙන් බෙදුවම 3ෙන් 7යි 3ෙන් බෙදුවම 1යි 7යි 7යි ඔක්කොම එන ඔක්කොම අපිට උත්තරයක් එනවා කීයද 252 හරිද ඊට පස්සේ 36 252 ගන්න ඕනේ 7න් ගුණ කරන්න ඕනේ මේක 36 එහෙනම් උඩත් ගුණ කරනවා 36 ඊට පස්සේ 18 වරක් 7 කීයද 18 වරක් 7 648 ඍණ 36 එහෙනම් අඩු කරලා දාන්න උත්තරේ 252කින් කීයද එන්නේ අන්න හරි 612 මෙහෙම තිබ්බත් හරි ඒත් අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා නම් මේක එනවා 2යි 252න් උඩ 108යි කියලා සමගාමී සමීකරණය කොහොමද සුළු කරන්නේ කියලා බලමු 5x දැන් 2y සමානයි 12 සහ 3y ඍණ 8y 3x ඍණ 8y සමානයි ඍණ 2 කියලා දෙලා තියෙනවා අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ y සමාන කරගන්න ඕනේ එහෙනම් අපි මේ 2y 8y කරත් පුළුවන් නේ ඒ නිසා පළවෙනි සූත්‍රය ගුණ කරගන්න ඕනේ 4ෙන් හරි එහෙනම් 5 4 20යි x ධන 2යි 4 2 4 8යි y සමානයි 48 සහ ඒකමයි ලියනවා 3x ඍණ 8y සමානයි ඍණ 2 හරිනේ දැන් අපි කරන්න ඕනේ ධනයි ඍණයි සංකේතය වෙනස් ඒ නිසා ඔක්කොම එකතු කරගෙන යන්න තියෙන්නේ 20x ධන 8y සමානයි 48 ධන 3x ඍණ 8y ධන ඍණ 2යි හරිද දැන් 8y ට 8y කපන්න පුළුවන් 23යි x සමානයි 40 ධනයි ඍණයි ඍණ 48න් 2 ගියාම 46යි 23 දෙකෙන් බෙදුවම දෙකම 23න් බෙදෙනවා 23 කැපෙනවා x සමානයි 2යි හරිද ඊට පස්සේ y එකට ආදේශයෙන් සූත්‍රය මිලයා ගන්නවා 5x දැන 2y සමානයි 12 x ට දැන් x කිය 2යි කියලා දන්නවා
පස්වරක් දෙකීයද 10යි. 2යි y සමානයි 12යි. 2යි y යන තැන කරගන්න ඕන නම් 12 ඍණ මේක අනිත් පැත්තට අරන් ගියොත් 10 එහෙනම් 2යි y සමානයි 2 මේක දෙකෙන් බෙදුවා මේක දෙකෙන් බෙදුවා 2 y සමානයි 1 කියලා අපිට උත්තරයක් ලැබෙනවා. දැන් බලමු අන්තර්වෘත්තයක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපිට දීලා තියෙනවා AB 8 cm කියලා. ඊට පස්සේ ABC කෝණය අංශක 45යි. ඊට පස්සේ BC රේඛාව සෙන්ටිමීටර් 6යි. හරිද? එහෙනම් අපි ඉස්සරහ මොනවද කරන්න ඕනේ? මේක ත්‍රිකෝණයක් නිර්මාණය කරලා තමයි අපිට අන්තර්වෘත්තය නිර්මාණය කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම AB රේඛාව අඳගමු. කොහොමද AB රේඛාව 8 cm අඳගන්නේ? ඉස්සෙල්ලාම කව කටුව අරන් ඊට පස්සේ මෙතන බිඳුවේ ඉඳන් 8 cm වෙනකන් කෝණමානය මැනගන්න ඕනේ. මෙන්නවා මැනගත්තා. ඊට පස්සේ තියලා මෙතන කැප්මයි ඊට පස්සේ මෙතන තියලා අනිත් කැපුමයි. හරිද? ඊට පස්සේ සරල රේඛාව වරන් ඒක යා කරා. දැන් මේ පැත්ත මොනවද? A. මේ පැත්ත B. හරිද? අනිත් එක ABC අංශක 45යි. ABC අංශක 45 කියන්නේ අංශක 180 නිර්මාණය කරලා ඊට පස්සේ අංශක 90 නිර්මාණය කරලා ඒකේ කෝණ සමච්ඡේදකයේ තමයි අංශක 45යි. හරි ඉස්සෙල්ලාම අපි එනම් අංශක 80 180 නිර්මාණය කරමු. B ලක්ෂයේ කවකටුව තියලා ඇඳා ඊට පස්සේ ඒ කැපෙන ලක්ෂයේදී තියලා එක ඡාපයයි මේ ලක්ෂයේ තියලා එක ඡාපයයි. ඊට පස්සේ මේ දෙක යා කරා. හරිද? මේක අංශක 90යි. ඒත් අපිට අහලා තියෙන්නේ අංශක 45. ඒ නිසා අපි මේකේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරනවා. ඒ නිසා B ලක්ෂය තිබ්බා මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි. ඒ ඡාපේ තියලා තව ඡාප දෙකක්. හරිද? ඊට පස්සේ ඒ දෙක තියලා කෙලින්ම යා කරා. හරි. ඊට පස්සේ ආලා තියෙන BC 6 cm. ඒ කියන්නේ මෙතන තමයි C ලක්ෂය එන්න ඕනේ. ඒ කියන්නේ අපි කවකටු වරන් සෙන්ටිමීටර් 6ක් මැනගත්තා. ඊට පස්සේ B ලක්ෂය තියලා ඇඳා. හරියට අරලා දිනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට යා කරා. එහෙනම් මේක මොනවාද? C ලක්ෂය. එහෙනම් හරිනේ A B C. හරි. දැන් අපි මොනවද නිර්මාණය කරන්න ඕනේ? අපි දැන් නිර්මාණය කරන්න ඕනේ අන්තර්වෘත්තය. හරි. අපි දැන් අන්තර්වෘත්තය කොහොමද නිර්මාණය කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම ලක්ෂ 3න් කොයි ලක්ෂ 2කට අපි කෝණ සමච්ඡේදක නිර්මාණය කරලා ඒ සමච්ඡේදක දෙක යා කරන තැන තමයි අපි අන්තර්වෘත්තය නිර්මාණය කරන්න ඕනේ. හරි මම A සහ B ගන්නම්. ඉස්සෙල්ලාම A. ඒකේ මම මෙන්න කෝණ සමච්ඡේදක දෙක නිර්මාණය කරා. මෙන්න මම එකක් ඇඳා ඊට පස්සේ අනිත් එක මම නිර්මාණය කරන්නේ B සහ C. ඒ කොහොමද අඳින්නේ කියලා බලමු. මෙතනින් එක ඡාපයයි මෙතන එක. ඊට පස්සේ ඒකේ තියලා තව දෙකක්. ඒකත් යා කරා. ඊට පස්සේ මේ තියෙන ලක්ෂය. ඒක තමයි මධ්‍ය ලක්ෂය. ඒක අපි කේන්ද්‍රය කරගෙන අරගෙන මෙතන තිබ්බා. මෙන්න ඇඳ වෘත්තය.
දැන් හරිද? මේකයි අන්තර්වෘත්තය කියලා කියන්නේ.